ආයුබෝවන්. අද අපි කතා කරන්නේ යන්නේ ඇත්තටම හිතට වදින කතාවක් ගැන. ඕ නොපසුබට උත්සාහය ගැන නේද? හරියටම. ඒ වගේම ප්‍රජාවකට ඒ උත්සාහයෙන් වෙන්න පුළුවන් බලපෑම ගැන. අපිට මේකට පදනම් වුණේ රත්නපුරේ ගමකින් ලැබුණු සටහනක්. දරාගෙන යන තැනත්තා ජයගනී කියන එක නේද? ඕ ඒක තමයි. කතාවේ ඉන්නුම සුමිත් කියලා තරුණයෙක්. අර ගොවි තරුණයා. ඔව්. එයාට ලොකු හීනයක් තිබුණා. හැබැයි ඉතින් පහසුකම් මේම හරිම අඩුයි. ඒක තමයි ගොඩක් වෙලාවට අභියෝගය වෙන්නේ නේද? ඇත්තටම. ඉතින් මේ කතාවෙන් අපි බලමු අතේ සම්පත් නැති වුණත් හිතේ හයියෙන් කොහොමද මේ වගේ දේවල් කරන්නේ සමාජයට බලපෑමක් කරන්න කියලා. ඒක වටිනවා. බලමු සුමිත්ගේ ගමනෙන් අපිට මොනවද ඉගෙන ගන්න පුළුවන් කියලා. හරි. එතකොට සුමිත් පටන් ගන්නෙ කොහොමද? එයා දිලිඳු ගොවි පවුලක කෙනෙක්නේ. ඔව්. දවසක් එයා අර පරණ ඉස්කෝලේ ගාව ගහක් යට ඉන්නකොට එයාට අදහසක් එනවා. මොකක් ගැනද? මේ ගමේ දරුවන්ට හරියට අධ්‍යාපනයක් නැහැ. ඒක එයාලගේ ජීවිතේ හිර කරනවා. මේක වෙනස් කරන්න ඕන කියලා. ඒක නිකම්ම සිතුවිල්ලක් විතරක් නෙවෙයි. ඒක ක්‍රියාවට නංවන්න හිතන එක තමයි වැදගත්. ඒකනේ. මොකද Tamante කිසි දෙයක් නැහැ කියලා අතහරින්න තිබ්බනේ. ඒත් එල්ල නොකර. ඔව්. තීර පොට්ටිකක් අරගෙන හරිම පොඩියට හරි පටන් ගන්න හිතනවා. අන්න ඒකයි මං හිතන්නේ නොපසුබට උත්සාහය හරය අනුන් මොනවා කේයිද සම්පත් කොහෙන්ද කියලා බල ඉන්නේ නෑ. ඒත් ඉතින් පටන් ගත්තම ලේසි උනේ නෑ නේද? කොහෙත්ම නෑ. ගමේ අනිත් අය එයාලා මොකද කිව්වේ? එයාලා hina වුණා කියලායි තියෙන්නේ. මේ පොඩි ගොවියට මොන පාඩම්ද? මේක හරියන්න වැඩක් නෙවෙයි. ඔය වගේ කතා හිතාගන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අධෛර්යමත් වෙනව වැඩිනේ. ඇත්තෙන්ම. ඒත් සුමිත් සැලුනේ නෑ. ඒ ප්‍රතික්ෂේප කිරීම දරාඩත්තා. ඒක තමයි විශේෂත්වය. ඔව්. අනිත් අයගේ විහිළු එයාගේ අරමුණට වඩා ලොකු උනේ නෑ. ඒ ස්ථාවරකම ඒ දිගටම කරගෙන යාම. අන්න ඒක දැකලා තමයි ටිකෙන් ටික මිනිසුන්ගේ අදහස් වෙනස් වෙන්නේ. කවුරු හරි උදව්වට ආව නේද? ඔව්. මුලින්ම ගමේ ගුරුවරියක්. එයා උදව් කළා. ඊට පස්සේ පොදු ගොඩ නැගිල්ලක අර පොඩි කාමරයක් හම්බුණා පන්ති කරන්න. එතකොට තැනකුත් හම්බුණා. ඔව්. මේකෙන් පේනව නේද අපි දිගටම කැපවීමෙන් ඉන්නකොට අනුකම්පාවට වඩා ගෞරවයත් එක්ක සහයෝගය එනවා කියලා. ඒක ඇත්ත. එතනින් පස්සේ මොකද උනේ? එතනින් පස්සේ තමයි ඇත්තටම වර්ධනය පටන් ගන්නෙ. ළමයි වැඩි වුණාද? ඕ ළමයි ගණන වැඩි වුණා. සුමිත්ගේ මේ පන්තිය ගැන මේ වැඩේ ගැන අවට ගම්මලත් ආරංචි වුණා. කීර්තිය පැතිරුණා එහෙනම්. අවුරුදු 5ක් විතර යනකොට බලන්න අර පොඩියට පටන් ගත්තද? ඔව්. ඒක ගමේ පළවෙනි අධ්‍යාපන මධ්‍යස්ථානයේ බවට පත් වුණා. පුදුමයි නේද? අවුරුදු 5කින්. ඔව්. එතනින් ඉගෙන ගත්ත ළමයි එයාලා විශ්වවිද්‍යාල ගියා. ඇත්තටම? ඔව්. තාක්ෂණ වේදින් වුණා. සමහර අය වෛද්‍යවරුන් පවා වුණා කියලා සඳහන් වෙනවා. බලන්නකෝ ඒ වෙනස අර මුලින් hina වුණු ගමටම. ඒක තමයි ගමේ වැඩිහිටියෙක් සුමිත්‍ර කියනවා. ඒක හරිම සංවේදී කතාවක්. පුතා ඔය කරපු කැපකිරීම නිසා අපේ මුළු ගමේම ඉතිහාසය වෙනස් වුණා කියලා. ඒක ඇහෙනකොටත් ඇඟ හිරි වැටෙනවා. ඇත්තටම එක්කෙනෙක්ගේ අදිෂ්ඨානය අතේ සතේ නැතුව වුණත් මුළු ප්‍රජාවකටම බලපාන හැටි ඒක නිකන්ම උදව්වක් නෙවෙයි පරිවර්තනයක්. ඒ වගේම සුමිත් අන්තිමට තේරුම් ගන්න දෙයක් ගැනත් කියනවා නේද? ඔව් එයාගේම නිගමනයක්. මොකද්ද? එයා කියනවා ජීවිතයේ තියෙන අඩුපාඩු අභියෝග ඒව නෙවෙයිලු අපිව නවත්තන්නේ. එතකොට අපිව නතර කරන්නේ අපේ ඔළුව ඇතුලේ තියෙන දේවල්. අර බය, Tamante බෑ, Tamante අඩුයි කියලා හිතන එක. ඒක හරි ගම්බීරුයි. ඔව් එයා කියන්නේ කවුරු හරි කැපවීමෙන් අර දරාගෙන ඉස්සරහට යනවනම් එයා අන්තිමට දිනනවාමයි කියලා. දරාගෙන යන තැනත්තා ජයගනී. ආයිමත් ඒක ඔප්පු වෙනවා. හරියටම. ඉතින් මේ කතාවෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම දේ තමයි අර හිතේ හීනයක් තියෙනවනම් ඒක වෙනුවෙන් නොසැලී ඉන්න එකේ ශක්තිය. බාධක එනම ඒත් ඒව දරාගෙන යන එක. ඔව්. අර කියමන මේ කතාවෙන් හොඳටම පේනවා. එහෙනම් අවසාන වශයෙන් අපි හැමෝටම පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරන්නව නම් සමහර වෙලාවට අපිට හිතෙනවනේ අපිට සම්පත් නෑ, සල්ලි නෑ, උදව්වක් නෑ කියලා. ගොඩක් වෙලාවට එම හිතනවා. ඒත් එහෙම හිතෙන වෙලාවක වුණත් ඇත්තටම වෙනසක් පටන් ගන්න තමන්ගේ වටේ ඉන්න අයට නැත්නම් තමන්ගේම අරමුණකට පුළුවන් වෙන්නේ මොන වගේ පොඩි හැබැයි දිගටම කරන දෙයකින්ද? ඒ කියන්නේ ලොකු දේවල් මොන නෑ පොඩි දෙයක් වුණත් දිගටම කරන එක වැදගත් කියන එක. ඔව්. ඒ වගේම අර සුමිත් අඳුනගත්තදී අපේ හිතේ තියෙන බාධක. අර බය, අඩුපාඩු ගැන හිතන එක. ඔව්. ඒ මානසික බාධක අපි කොහොමද අපේම උත්සාහයන් වලදී ඒව පහු කරන්නේ? ඒව දිනන්නේ කොහොමද? ඒකත් හිතන්න වටින කාරණයක් තමයි.